පියාණන් නැද්දාවත් රටදේ වෙනුවෙන් පිළිපිදු රණවිරුවන්වත් සිහිකරනුවත් විනාඩි නිශ්ශබ්දතාවයක් පවත්වා තේමා ගීතය ගායනා කර එදින සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව 353 ලේකම්තුමිය විසින් පසුගිය සභා වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර ඒ සත්‍ය වාර්තාවක් බවට තෙනුල් සොහොයුරා යෝජනා කළ අතර ඒ මනුක සොහොයුරා විසින් ස්ථිර කරන ලදී. ඉන් අනතුරුව මුතුහර පවුලට එක්වුණු සමාජිකාවන් පිළිගන්නා ලදී. ඉන්පසු කණ්ඩායම් 4කට බෙදී ප්‍රශ්න වටය සිදු කරන ලදී. ප්‍රහාස සොයුරා හා සකුණු සොයුරිය විශේෂාංග ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව අභිරූපණ ඉදිරිපත් කිරීමේ කුඩා ක්‍රියාකාරකමක් සිදු කරන ලදී. අනතුරුව සංජය මාමා විසින් සභාව ආමන්ත්‍රණය කර වැඩි අඩුපාඩු මෙන්ම මුතුහරේ අරමුණද පැහැදිලි කරන ලදී. එමෙන්ම සංජය මාමා වර්තමාන නව පරම්පරාවල් වල පුද්ගලයන් පිළිබඳව හරවත් කතාවක් කියා දුන්නා. අවසානයේ සංජය මාමා විසින් නිලධාරී මණ්ඩලය කැඳවා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී ඉදිරි මාසවලදී මුතුහර පවත්වාගෙන යන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කොට පස්සිල් 5:50ට පමණ නිවෙස් බලා සභාවතුරු සතුටින් විසිර ගියහ. සභාවට දිවත් කරපු අවස්ථාව සත්‍යවාර්තාවෙන් නැත්නම් අඩුපාඩු පෙරදියට වත් දිනා පෙන්වන්න සභාව සම්මත මෙහි මුතුවර රැස්වීම තියෙන මුල්ම දවසක්. කලින් තියෙනවා නෑ. රැස්වීම තියෙනවා. ඊළඟට තේමා ගීතය ගායනා කරනවා. පොඩ්ඩක් ඉන්න අපේ මේක හොයා ගන්න එහෙම කිව්වා. Love